ආයිබෝන් හැමෝටම මම යශෝදරා කොඩිතුවක්කු Nationally Qualified Physical Fitness Trainer කෙනෙක් NVQ Level 4. ඉතින් අද ඉඳන් අලුත්ම දෙයක් ඕගොල්ලොත් එක්ක කතා කරන්න ආවා. ඒ තමයි සාමාන්‍යයෙන් විශේෂයෙන් ගෘහණියන්ට ගෙදර ඉඳලා ළමයිගේ වැඩ කරගෙන තමන්ගේ මහත්තයා එළියට ගිහිල්ලා ගෙදර එනකන් ඒ දේවල් බලාගෙන ලොකු යුද්ධයක් කරන අපේ ගෘහණියන් වෙනුවෙන් ඒ වගේම කුඩා දියණියන් අවුරුදු 18 19 වගේ ඉන්න යෞවනියන් ඒ වගේම අවුරුදු 50 මැදිවිය පැනපු අපේ දයාබර මෑණියන් ඒ සියල්ලන්ටම පොදු කාරණා තියෙනවා අපි සමාජයේ විවෘතව කතා කරන සහ විවෘතව කතා කරන්න බය. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් ඉතාමත් වැදගත් සමාජීය වශයෙන් ඉතාමත් වැදගත් මාතෘකා කීපයක් කතා කරන්න අද ඉඳන් එක දිගටම පෙළ ගැහෙනවා වීඩියෝස් මාලාවක් baby.lk YouTube channel එකෙන්. ඉතින් අපි දිගටම ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේක පළවෙනි වැඩසටහන. ඉතින් මේ වැඩසටහනෙන් පස්සේ ඔයාලගේ මොනවා හරි දෙයක් අපි කතා කරන්න ඕන නම් විශේෂයෙන් ප්‍රසිද්ධිය කතා කරන්න බැරි දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඒ දේවල් ගැනත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තෝරගත්ත පළවෙනි මාතෘකාව විදිහට අපේ කාන්තාවන් වගේම පුරුෂ පක්ෂයත් බෙහෙවින්ම පීඩාවට පත් වෙලා ඉන්න මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ තමා මේ ශරීරයේ බර වැඩිවීම කියන එක. ඉතින් අපි අපේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අද ශරීරයේ තියෙන බර ඉක්මනටම අඩු කරගන්න පුළුවන් ක්‍රම 10ක් ගැන. හරිම සතුටක් දැනෙන්නේ නැතිනේ ටක් ගාලා කොහොමද බර අඩු කරගන්නේ කියලා. ඒකත් මම අද කියන්නේ සති දෙකකින් විශේෂයෙන් ඕගොල්ලොන්ට කැපී පෙනෙන වෙනසක් බලා ගන්න සති දෙකකින් බර අඩු කරගන්නේ කොහොමද කියලා. ක්‍රම 10ක් කියලා දෙනවා. 10ම ෆලෝ කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. පුළුවන් තරම් කොළ පාට කොළ පැහැති එළවලු අනුභව කරන්න. දැන් අහනවා ඇති කට්ටිය මේ ඇයි කොළ පාට එළවලු අනුභව කරන්න කියන්නේ කියලා. ඔයාලා දන්නවා ෆයිබර්ස්. අපි තවත් තේරෙන භාෂාවකින් කියනවා නම් තන්තු. මේ කොළ පාට එළවලු වල සහ පළතුරු වල තන්තු බොහෝ ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේවා ආහාරයට ගත්තහම අපිට ඊට පස්සේ බඩගිනි හැදෙනවා හරි අඩුයි. එතකොට මොකද වෙන්නේ? කෑම වේල් දෙකක් අතර පරතරය අඩු වෙනවා. එතකොට ඔයාලට බඩගිනි එන්නේ නැහැ. මොකද අර තන්තු වලින් පුළුවන් ගොඩක් වෙලාවක් අපිට බඩගිනි නැතුව ඉන්න අපේ ශරීරේ තියාගන්න. සහ ඒ වගේ තියෙනවා හොඳ ජල මට්ටමක්. පුළුවන් තරම් එළවලු සහ පළතුරු සලාද විදිහට සහ අමුයෙන් ආහාරයට ගන්න බලන්න. උයද්දි ස්ටීම් වෙද්දි ඒ වගේ තියෙන පෝෂණය යම් තරමකට නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා අංක 1 කොළ පාට එළවලු අනුභව කරන්න සහ පළතුරු. දැන් කතා කරන්නේ දෙවෙනි කාරණේ පිළිබඳ. ඒ තමා මත්පැන් සහ පැණිබීම අවොයිඩ් කරන්න. එහෙම නැත්නම් ඒක විශේෂයෙන් පාවිච්චි කරනවා නම් 100%ක් අඩුම ගානේ 90ක් දක්වා හරි අවොයිඩ් කරලා දාන්න. මත්පැන් කියනවා ඔයාලා දන්නවා ඇල්කොහොල්. පැණිබීම මම සමහර ඒ වගේ දැකලා තියෙනවා 100%ක් පළතුරු යුෂ පමණයි කියලා දාලා තියෙනවා. එතකොට මම මෙන්න මෙහෙම දෙයක් ඔයාලට යෝජනා කරනවා. 100%ක් පළතුරු යුෂ විතරයි තියෙන්නේ කියලා එයාලා කියනවා නම් අපි ගෙදර 100%ක් පළතුරු යුෂ හදනවනේ. බලන්න ඔය ගෙදර හදන එක දවස් 3කට වඩා තියන්න පුළුවන්ද කියලා බැහැ. ඉතින් ඔය කඩේ දෙන 100%ක් ස්වභාවිකයි කියන කඩෙන් දෙන දේවල් මාස ගණන් අවුරුදු ගණන් තියෙන එක්ස්පයර් ඩේට් එක. එතකොට ඔයාලා හිතන්න ස්වභාවික දෙයක් එච්චර කල් තියා ගන්න කොච්චර කෙමිකල්ස් මේවට දානවැද්ද කියලා. ඒ හින්දා ඔය පැකට් වල ගහලා තිබ්බට 100%ක් ස්වභාවික පළතුරු යුෂ විතරයි කියලා ඒ දේවල් වලට රැවටෙන්න එපා. ඔයාලට බීම බොන්න ඕන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන ගෙදරක බ්ලෙන්ඩර් තියෙනවා. බ්ලෙන්ඩර් නැත්තම් ඉස්සර කාලේ නම් මතකයිනේ ඔයාලට ඉස්සර කාලේ ෆැෂන් දියුල් එහෙම හැදුවේ තනිකර අපේ අත්තම්මල එහෙම අතින් මිරිකලා. ඉතින් ඒ වගේ දෙයකට යන්න පුළුවන් බ්ලෙන්ඩ් එකක් නැත්තම් ඒ හින්දා කරුණාකරලා ඔය පැණිබීම බොන එක නම් කොහොමත්ම ශරීරයට හිතකර නැහැ. හේතුව ඒ පැණිබීම වල හැංගිලා කැලරි විශාල ප්‍රමාණයක් ශරීරයට එකතු වෙනවා සීනි විදිහට. ඒ වෙනුවට ඔයාලට වෙන විකල්ප තියෙනවා දෙහි ගෙඩියක්, ලෙමන්, ජලය, කුරුම්බා
අන්න ඔය වගේ දෙයක් පානය කරන්න. ඒවා ගොඩක් හොඳයි ශරීරයට. ඒ වගේම තමයි ඇල්කොහොල් භාවිතයෙන් පුළුවන් තරම් අයින් වෙන්න. ඒකෙන් ශරීරයට අහිතකර තත්ත්වයක් මිසක් හිතකර තත්ත්වයක් නම් ඇති වෙන්නේ නැහැ. සහ කැලරි විශාල වශයෙන් ශරීරයට ඒ වයින් එකතු වෙනවා. ඒ හින්දා අවොයිඩ් කරන්න ඇල්කොහොල් සහ පැණි බීම කියන දෙකම. තුන්වෙනි කාරණාව පාන් හා බනිස් වගේ තිරිඟු ආහාර වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. මොකද තිරිඟු කියන ධාන්‍ය වර්ගය තමයි වැඩිපුරම ධාන්‍ය වර්ග වලින් සීනි විදිහට ශරීරයට එකතු වෙන ධාන්‍ය වර්ගය. ඉතින් පාන් බනිස් වෙනුවට ඔයාලා සම්පූර්ණ ධාන්‍යයකට යොමු වෙන්න. ඕන තරම් ගුණදායක සම්පූර්ණ ධාන්‍ය තියෙනවා. කඩල, මුං ඇට, කව්පි ඒ වගේ දේවල්. ඉතින් මම යෝජනා කරනවා ඕගොල්ලොන්ට තිරිඟු වෙනුවට සම්පූර්ණ ධාන්‍ය වලට විශේෂයෙන් ශ්‍රී ලාංකික ආසියාතික රටක් වන අපේ රටේ හරිම ලේසියෙන් අපිට ගන්න පුළුවන් හොඳ සාරාත්මක කැම බීම ඒවා. ඉතින් ඒ දේවල් වලින් අවොයිඩ් වෙලා මුං ඇට, කඩල, කව්පි ටිකක් කන්න උත්සාහ කරන්න. අංක 4. අංක 4 තමයි කාබෝහයිඩ්‍රේට්. කාබ්ස් අඩංගු කැම බීම. කාබ්ස් අඩංගු කැම බීම අඩු කරගන්න තරමට ඔයාලගේ ශරීරයේ බර අඩු කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. එතකොට කාබ්ස් අඩංගු ආහාර වැඩිපුර ගන්න ශරීරයේ බර අඩු කරගන්න එක ඔයාලට අභියෝගයක් වෙනවා. මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් ආසියාතික රටක් වෙච්ච අපේ රටේ කාබෝහයිඩ්‍රේට් අඩංගු නැතුව කෑම ගන්නවා කියන්නේ ඇත්තටම ඒක හරිම අසීරුයි ප්‍රායෝගිකව. ඉතින් මම යෝජනා කරනවා ඕගොල්ලොන්ට පුළුවන් තරම් සීමා කරන්න. ටික සීමා කරන්න. 10න් 10ක් කෑවනම් කාබෝහයිඩ්‍රේට් ඒක 100ට 10න් 9 10න් 8 අන්නේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් අඩු කරලා පුළුවන් තරම් එළවලු පළතුරු ප්‍රෝටීන් වලට මුල් තැන දෙන්න උත්සාහ කරන්න. අංක 5 තමා මේ සති දෙකේ මම යෝජනා කරන ඔයාලට ප්‍රෝටීන් අඩංගු ආහාර වැඩිපුර ගන්න කියලා. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ඇත්තටම ශරීරයට ඉක්මනට ජීර්ණය වෙනවා. මේ උරාගෙන ජීර්ණය වෙන කියන්නේ ඇබ්සෝබ් වෙලා ඩයිජෙස්ට් වෙනවා. ඉතින් ප්‍රෝටීන් අඩංගු ආහාර ඇබ්සෝබ් වෙන්න සහ ඩයිජෙස්ට් වෙන්න ඉතා විශාල කැලරි ප්‍රමාණයක් උවමනා වෙනවා කාබ්ස් වලට වඩා, කාබෝහයිඩ්‍රේට් කෑම වලට වඩා. ඉතින් ප්‍රෝටීන් අඩංගු ආහාර වැඩිපුර ගත්තහම කැලරි ප්‍රමාණය වැඩිපුර දහනය වෙනවා ශරීරයෙන්. ඒවා ශරීරයට උරාගෙන ඩයිජෙස්ට් වීමට, ජීර්ණය වීමට. බිත්තර, චිකන්, මාළු විශේෂයෙන් හොඳයි චිකන් කියන දේ ගන්න පුළුවන් නම්. ඉතින් යෝජනා කරනවා මේ සති දෙකේ ප්‍රෝටීන් ටිකක් වැඩිපුර ගන්න කියලා. 6 වෙනි කාරණේ තමයි ග්‍රීන් ටී. ග්‍රීන් ටී බොන්න පුළුවන් නම් දවසකට 4ක් 5ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කෝපි කෝප්පයකටත් chance එක තියෙනවා. ඒ ඇරෙන්න ටිකක් මහත කෙනෙක් නම්, තරබාරු කෙනෙක් නම් දෙහි කෝප්පයක් ලෙමන් වීදුරුවක්, දෙහි වීදුරුවක් හවස 4ට වගේ බිව්වට ප්‍රශ්නයක් නෑ. ඒ ඇරෙන ග්‍රීන් ටී 4ක් 5ක් දවසට බොන්න අමතක කරන්න එපා. ඊළඟ කාරණාව තමා මං දැන් මේ ඔයාලට කියන්න යන දේ ඔයාලත් අහලා ඇති. විශේෂයෙන් කාය වර්ධන හෝ ජිම් යන කට්ටිය මේ සමහරු කියනවා චීස් කන්න එපා, බටර් කන්න එපා, එහෙම නැත්නම් පොල් තෙල් කන්න එපා, යෝගට් කන්න එපා කියලා. තව සමහරු කියනවා මේක කන්න කියලා. දැන් මේක ඇහුවහම ඔය දෙපැත්ත අතරේ ඕගොල්ලෝ අතරමං වෙනවා ඇති. ශරීරේ බර අඩු කරගන්න කියලා කිව්වම සමහරු මේවා කන්න කියලා කියන, සමහරු මේවා කන්න එපා කියලා කියනවා කියලා. අද මේ වෙද්දි, මේ වර්තමානයේ මේ වෙලාව වෙද්දි කරලා තියෙන අලුත්ම රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා චීස් කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සුපිරිසිදු හොඳම චීස්, බටර් ටිකක්, යෝගට් එකක්, ඒ වගේම සුදු පොල් තෙල්. හැබැයි කුඩා ප්‍රමාණ වලින්. ඒක අමතක කරන්න එපා. ශරීරයට මේදය කියන දේ අවශ්‍යයි. කිරි ආහාර අවශ්‍යයි. හැබැයි ඒක සීමාව ඉක්මවලා ගන්න එපා. ඒවා හොඳින් මතක තියාගන්න. කිරි ටිකක්, චීස්, යෝගට්, සුපිරිසිදු සුදු පොල් තෙල්. ඒ වගේ දේවල් ශරීරයට අවශ්‍යයි. ශරීරයට ලබා ගන්න. හැබැයි කුඩා ප්‍රමාණ වලින්. අනිත් කාරණාව තමා හරිම ලේසියෙන්ම කරන්න පුළුවන් සහ ලාභෙටම කරන්න පුළුවන් දේ. කියද්දිත් කට්ටිය දන්නව ඇති, ගෙස් කරගන්නව ඇති. ඒ තමා ජලය පානය කිරීම. මම අනන්තවත් කියනවා මගේ ක්ලයන්ට්ස්ලාට වගේම දැන් ඔයාලට උනත් දිනකට අඩුම ගානේ ලීටර් 2ක් බොන්න. මේක මේ යෝජනා කරන්නේ අඩුම ගානේ. ලීටර් 2 කියන එක මැනගන්න අමාරුයි නම් වතුර වීදුරු වලින් ගත්තොත් 8ක්. තමා ලීටර් 2ක් කියන්නේ.
ඉතින් අනිවාර්යෙන් ජලය මේ පානය කරන්න ඒක ඔයාලට වදයක් කියලා හිතෙනවා නම් බෝතලයක් පුරව ගන්න. ගෙදර ඉන්න කට්ටිය නම් ඔෆිස් යන කට්ටිය නම් ඔෆිස් එකේ තියාගන්න මේසේ ළඟ චුට්ට බිබි වැඩ කරන්න. එතකොට ওই බෝතල් දෙක ඉවර වෙනවා දන්නේම නැහැ. හැබැයි මේක වෙනස් වෙනවා සාමාන්‍ය ක්‍රීඩා කරන කෙනෙක් නම් ඒ වගේම ක්‍රියේටින් වගේ ගන්න කෙනෙක් නම් මේ වතුර ප්‍රමාණය බෙහෙවින් වෙනස් වෙනවා සහ වැඩි වෙනවා ප්‍රමාණය. මං කියන්නේ අඩුම ගානේ ලීටර් 2ක් වතුර බොන්න. ඒකෙන් ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන්න හොඳට ශරීරය ඇතුළ ෆ්ලෂ් වෙන්න උදව් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් වතුර පානය කරන්න. උණු කර නිවාගත් වතුර නම් ගොඩක්ම හොඳයි. ඒ ඇරෙන්න පිරිසිදු වතුර තියෙනවා නම් ඒවා පාවිච්චි කරත් කමක් නැහැ. අනිවාර්යෙන් දවසට ලීටර් 2ක් වතුර බොන්න. 9 වෙනි කාරණාව තමයි ලුණු පරිභෝජනය අඩු කරන්න. දැන් ඔයාලට ශරීරයේ බර සති 2කින් අඩු කරගන්න ඕන නම් කැපී පෙනෙන වෙනසක් ඕන නම් ඒ සති 2 ලුණු පරිභෝජනය අවම කරන්න නෙවෙයි ලුණු පරිභෝජනය නැතිම කරන්න. මොකද ලුණු කියන දෙයට පුළුවන් ශරීරයේ තියෙන අතිරික්ත ජලය රඳවා තියාගන්න. අපේ ශරීරයෙන් 50%ක් 60ක් විතර හැදිලා තියෙන ජලයෙන්. ඒ හින්දා අනිවාර්යෙන් මේ ලුණු කියන දේ අවොයිඩ් කරලම දාන්න. විශේෂයෙන් මේ සති 2 ලුණු පරිභෝජනය නැතිම කරලා දාන්න. අනිත් කාරණාව තමයි මගේ නම් ප්‍රියතම කාරණාව බර අඩු කර ගැනීම සම්බන්ධයෙන් ඒ තමයි ව්‍යායාම කිරීම. සතියකට දින 5ක් 6ක්වත් අඩුම ගානේ ව්‍යායාම කරන්න. වැඩිය නෙමේ පැයක්වත්. මේකට හරි හොඳ උත්තරයක් දෙනවා අපේ කට්ටිය සමහරු ව්‍යායාම කරන්න එක්සර්සයිස් කරන්න කියලා මම කීවහම එයාලා දෙන පළවෙනි එක්ස්කියුස් එක තමයි අනේ කෝ අපිට ටයිම් එකක් නැහැ නේ කියනවා. එතකොට මං අහනවා ටයිම් එකක් නැහැ කියන්නේ දවසේ දැන් පැය 24ක් තියෙනවනේ. කොහොමද ඔයාලට ටයිම් එකක් නැති වෙන්නේ කියලා. එතකොට කියනවා අනේ මං උදේ 8ට යන්නේ වැඩට ගෙදරෙද්දි 5 විතර වෙනවා. ඉතින් කෝ ටයිම් එකක් කියලා. එතකොට මං අහනවා 8 ඉඳන් 5 වෙනකන් ඔයා වැඩ කරන්නේ ඔයාටද අනුන්ටද කියලා. එතන තමයි අයාලා කල්පනා කරන්නේ. ආව්. තමන් හොඳට හිටියොත් තමන්ට පුළුවන් තව කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න. ඒ හින්දා තමන්ගේ ශරීර කූඩුව රැකගන්න එක තමයි පළවෙනිම අභියෝගය වෙන්නේ. ඒක හොඳට තියෙන තාක්කල් ඔබත් හොඳට ඉඳී ඔබට පුළුවන් අනිත් අයටත් උදව් කරන්න. ඒ හින්දා පළවෙනි දේ තමන් වෙනුවෙන් කාලය වෙන් කරගන්න. කාලය තියෙනවා. මේකට වෙලා තියෙන උනන්දුවක් නැතිකම. ඇත්තටම රෑ දැන් සාමාන්‍යයෙන් ජිම් එකක් වහන්නෙම රෑ 11:00ට. ජිම් එකක් ඕපන් කරන්නේ උදේ 4:00ට. එතකොට ඔයාලා හිතා ගන්න රෑ 11:00 වෙනකන් සාමාන්‍ය කෙනෙක්ට එක්සර්සයිස් කරන්න පුළුවන්. අනිත් දෙන එක්ස්කියුස් එක තමයි අනේ අපිට උපකරණ නැහැනේ. ජිම් එකේ නම් ඕන තරම් උපකරණ තියෙනවා. කෝ අපිට උපකරණ නැහැනේ කියලා. නෑ මම යෝජනා කරනවා ඕගොල්ලන්ට බොඩි වේට් එකෙන් කරන්න කියලා. කිසිම උපකරණයක් නැතුව ව්‍යායාම කරන්න පුළුවන්. ව්‍යායාම තියෙනවා 300ක් 400ක් විතර කිසිම උපකරණයක් නැතුව කරන්න පුළුවන්. බොඩි වේට් එකෙන් කරන්න පුළුවන්. ඇත්තටම අවශ්‍ය වෙන්නේ පයරේටි එක දෙන්න ඔයාලා වෙනුවෙන් කාලය වෙන් කරගන්න. මම යෝජනා කරනවා ඉස්සෙල්ලම පැයකුත් එපා. විනාඩි 30න් පටන් ගන්න. පස්සේ විනාඩි 45ක් කරලා පස්සේ ඔක පැය කරන්න. ඔන්න ඉතින් නොදැනීම කරුණු 10ක්ම කියලා ඉවර වුණා. ඒ වුණාට තව බෝනස් එකක් විදිහට තව එක කරුණක් කියන්නත් හිතෙනවා. හැබැයි මේක මේ මං හිතනවා ගොඩාක් වැදගත් කියලා. මොකද පැය 8ක නිින්ද කියන එක මතක තියාගන්න. ඔයාලා කොච්චර දේවල් දවසේ 30 කරලා කොච්චර ව්‍යායාම වුණත් ඇඟේ ශක්තිය ලබා ගන්න වෙන්න පුළුවන්, ෆැට් ලොස් කරන්න වෙන්න පුළුවන්, ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න වෙන්න පුළුවන්. නොයෙකුත් කාරණා තියෙන ව්‍යායාම කරන්න අපි හේතු විදිහට තියෙන. ඒ මොනම කරත් වැඩක් නෑ. පැය 8ක අවම නිින්ද කියන දේ අනිවාර්යෙන් ඔයාලා ලබා ගන්න. එතකොට තමයි මසල් රිකවරි වෙන්නේ, මසල් එක හැදෙන්නේ. ඒක ගොඩක් කට්ටිය නොදන්න කාරණාවක්. ඒකත් මතක තියාගන්න. හොඳ නිින්දක් ගන්න. ඒ වගේම තමයි මානසික සහනය ලබා දෙන පුද්ගලයන් විතරක් ඇසුරු කරන්න. දැන් ඔයාලා බලනවා ඇති ඒක කොහොමද බර අඩු කරගන්න මේ දෙක කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා මම ටක් ගාලා කියන්නම්. සමහර මානසික පීඩන අපිට දෙනවා මිනිස්සු. එතකොට ගොඩක් කට්ටිය අඬනවා, දොඩනවා. සමහර කට්ටිය කෑම කන්න වැඩිපුර පෙළඹෙනවා. ඒ කියන්නේ අර ලැබෙන ෆීලින් එක තිත්ත වුණාම ගොඩක් කට්ටිය පැණි රහ කන්න හොයනවා. එතකොට මොනවද වෙන්නේ? කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නැහැ. ගෙදරට වෙලා ටීවී එක ඉස්සරහට වෙලා කනවා අන්තිමේට බර වැඩි වෙනවා දන්නේම නැතුව. ඒ හින්දා ඒකල බර අඩු කරගන්න ආපහු මහන්සි වෙන්නේ නැතුව හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ ආශ්‍රය කරන්න තමන්ට මානසික සහනය ලබා දෙන පුද්ගලයන් විතරක්. හරි. ඉතින් හොඳ වැදගත් කරුණු ටිකක් කතා කරා කියලා හිතෙනවා baby.lk YouTube channel එක. සබස්ක්‍රයිබ් කරේ නැත්නම් මේ වෙනකන් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ටග් ගාලා නොටිෆිකේෂන් එකක් එනවා.
මොන හරි දෙයක් තව අපි කතා කරන්න ඕන නම් මාතෘකාවක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඉස්සරහ දවසක ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉක්මනටම තව වීඩියෝ එකකින් හම්බ වෙන්න. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. baby.lk